Hello boys, welcome to back. ඔයාලා දෙක තුලා ඉන්නේ Forza Horizon 5 part 3 එකත් එක්ක ඔයාලට මම කිව්වා විදියටම මොටිවේෂන් කරපු කාර් සෙට් එකක් එක්ක රේස් ටිකක් අද මම ගෙනාවා. බලමු අද අපේ රේස් සෙට් එක පදින වාහන මොනවද කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා subscribe කරන්න, like and share කරන්න, bell එකට පයින් පාරක් ගාගෙන යන්න. ඔන්න boys අද ගෙනවා ලංකාවේ කට්ටිය වැඩකට දාන සිවික් එකේ රේස් සෙට් එකක්. සිවික් අයියලාගේ ගියර් 3යි, ගියර් 3 අමුතු වාහනේ, ගියර් 3යි, ගියර් 3 අමුතු වාහනේ තමයි අද රේස් සෙට් එක පදින්නේ. කොහමද මගේ මොඩිෆිකේෂන් එක? I think හැබැයි මේකේ මම ට්‍රාන්ස්මිෂන්, ටර්බෝ, එන්ජින් කිසිම දෙයක් කරලා නැහැ. එළියේ මොඩිෆිකේෂන් ටික විතරයි කරලා තියෙන්නේ. පාර්ට් 4 එකේදී අනිවාර්යයෙන්ම එන්ජින් ටර්බෝ ඒ සෙට් එක වෙනස් කරලා මම ගේනවා. ස්පීඩ් එක වැඩි කරලා මේ ඔරිජිනල් පිට එන වාහනේ boys, ඔරිජිනල් එන වාහනේ, ඔරිජිනල් එන සෙට් එකෙන් තමයි රේස් සෙට් එක පදින්නේ අද මම. අපි බලමු මේක ඔරිජිනල් එන විදියට කොහොමද ගියර් 3කින් ගේම ගහගන්න පුළුවන්ද කියලා. අමුතු ඇටේ ගියර් 3 වාහනේ කොහොමද අමිලස් 12 කියලා ගහලා තියෙන්නේ එලින්ම නම්බර් ප්ලේට් එකේ. අනිකර බ්ලැක් බොයිස් මම මේකට ගැහුවේ බ්ලැක් එකේ මට වාහනයක් නෑ. අනිත් මොඩිෆිකේෂන් කරපු වාහන වල එක එක කලර්ස් දාලා තියෙනවා. බ්ලැක් එකක් තිබ්බෙම නැති ඉඳා මම මේකට බ්ලැක් එකක් දාන්න තියෙන කළා. ගියර් 3 වාහනේ රතු පාටයි, මගේ ගියර් 3 වාහනේ කළු පාටයි. උලක් නෑ. ඒ වාහනේ මේ ලොකු කේස් එකක් නෑ, පොඩ්ඩක් විතර පොඩි අවුලක් තියෙන. ස්පීඩ් එක පිකප් එක පොඩ්ඩක් මදි. ඒක එන්ජින් එකක් දාලා මොඩිෆිකේෂන් පාරක් දැම්මම හරියයි කියලා ඉතනවා. මේ ස්ටා වාහනයක්ද අර කඩවත රේස් එක පැද්ද වගේ වාහන දෙකක්ද මන්ද මේ සීක් එකයි ස්ටාර්ලට් එකයි. ඒ ස්ටාර්ලට් එක තමයි දෙවෙනියට ආවේ. එක්ක විදියට හරියටම දැක්කේ නෑ, මොකද මම රේස් සීන් එකේ ඉන්නේ බොයිස්. වංගු පොඩ්ඩක් ගන්නකොට පොඩ්ඩක් හැන්ඩලින් පුට්ටක් විතර එච්චර ලොකු කේස් එකක් නෑ. වාහනේ හුරු නැති හින්දාද කොහෙද තාම මේ පදින පළවෙනි රේස් එක. බයිකලා මොඩිෆිකේෂන් පාරක් ගැව්වා, කලා එක ගැහුවා, එළියට දැම්මා, රේස් එක පැද්දා. ඒ නිසා මට හුරු නෑ. වාහනේ පොඩ්ඩක් හුරුමදි. අවුලක් නෑ. ගියර් 3යි, ගියර් 3න් 90ට වගේ ගියයි. බලමු 90ද 71යි ගියර් 3යි ඔයිස් ගියර් 3 වාහනේ සිවික් වයලන්ස් 4ක් දැම්ම කියලා මම හොඳ දෙන්නේ 4යි. එත්ත පාට විතර ගියයි. 108යි 110 මේ අවුල තියෙන මේකේ ස්පීඩ් එක පොඩ්ඩක් චෙක් කරගන්න බැරි. ළඟ වංගු තියෙනවා මේ රේස් එකේ. පිළිවෙල ගහන කොල්ලෙක් ඉඳලා කෙලින්ම වෙන රේස් තෝරගත්තේ නෑ, ජම්පින් දැම්මේ නෑ මොකුත්. ඔයාලට හරියටම ගේම් ප්ලේ සෙට් එක මම ගේන නිසා හරියටම ගෙනාවා. කඳුකර පැත්තට යන්නේ, කඳුකර පැත්තට මේකේ බදින්න ඕනේ මේ හයිවේ එකේ දාලා. මැක් টොප් ස්පීඩ් එක කොච්චරද කියලා චෙක් කරගන්න. ඒක අනිවාර්යයෙන්ම පාර්ට් 4 එකේදී ගේනවා. පාර්ට් 4 එකේදී ගේන්න ඕන මොනවා හරි vehicles තියෙනවා නම් මොඩල් ටිකක් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒවැය මම මොඩිෆිකේෂන් එකක් දාගෙන රේස් සෙට් එක ඔයාලා වෙනුවෙන් ගේනවා. පළවෙනි රේස් එක ඩන්. අමුතු ඇටේ ගියර් 3 වාහනේ ෆස්ට් ප්ලේස් boys. හරි එකක් හරි. තව රේස් එකක් පදිමු, තව එකක් පදිමු දෙම්මට. මේකේ මේ පිකප් එක අඩුයි. පිකප් එක මදි. ඉබ්බරුමු මේ රේස් එකේ ෆස්ට් ප්ලේස් ගහගන්න පුළුවන් වේද කියලා. මේකේ අර කඳුක් පැත්ත නැතිඳ පොඩ්ඩක් අපිට ස්පීඩ් එක සාමාන්‍යයෙන් දැනගන්න ඇනලයිස් කරගන්න පුළුවන්. ඒ කොච්චරක් ස්පීඩ් දැනට 150ට ගියා. මේකෙත් වංගු තියෙනවනේ. ඒකද වැඩි වංගු වැඩි.
පොට්ටක් තාම හැන්ඩලින් පැත්ත අවුල් වයිස් තාම හැන්ඩලින් පැත්ත මට අවුල් එඩී හිතන්න එපා රේසේ කොම ප්ලස් පේස් ගහන්න ඕනේ ෆස්ට් ප්ලස් දැන් 140ක් ඉවරයි රේස් එක පළවෙනිට යන වාහනේ කුමක්ද සුසුකි ඇල්ටෝද සුසුකි ඇල්ටෝ යද්ද නෑ ඇල්ටෝ එකක් මේ එකයි වැද්ද නම් ඒ වගේ වෙන්නේ වීක් එකයි ඇල්ටෝ එකයි මරුටියයි පට්ටාතල් ඒකේ දිවින රේස් එක බොයිස් දිවින රේස් එක අඩුපාඩු මොනවද තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඒවා දාගෙන ගේම් ප්ලේ 4 එක ගේනවා මේකේ අවුල් වගේ අඩුපාඩු මොනවද තියෙනවනම් අනිවාර්යෙන්ම කියන්න ගේම් ප්ලේ 4 එකේදී ඒක හදාගමු අඟු කොට ස්ලෝ කරලා ගන්න ඕන මේ වටපිටාවේ වදින ඒවා වැඩි හිතන්න එපා සාමාන්‍ය දේවල් ටිකක් බලාගෙන ඉන්නවා රේස් එක වදිනවා ඒක බලාගෙන ඉන්නවා 83ක් ඩන් 4යි විනාඩි 2යි තප්පර 25ක් ගින් තියෙනවා අනිවාර්යෙන්ම චෙක් පොයින්ට් එක මැදින් යන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන්ම චෙක් පොයින්ට් මිසින් එනවාමයි බොයිස් ප්ලේ කරන අය දන්නවා ඒ කරන්න හිතන් ඉන්න අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ගේම් එක ප්ලේ කරන්න මේක සුපිරියක් සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අලුතෙන් එන ඕනම වෙහිකල් එකක් වාට අප්ඩේට් කරාට පස්සේ අප්ඩේට්ස් වලින් අලුතෙන් එන ඕනම වෙහිකල් එකක් ඕන පදීමේ හැකියාව මෙම ගේම් ප්ලේ එකක් ප්ලේ කරන ගේම්ස් පස්සෙයි හරි එකත් ගැව්වා රේස් දෙකක් දැනට දිනු සිවික් ගියර් 3 වාහනේ මෙක්සිකෝ ෆෙස්ටිවල් එකේ අය කකන් ලොක් වුණා අය කකන් ලොක් වුණා ඕ රේස් නම් තියෙනවා බානක ගන්න බානක ගන්න තියෙනවා උගන්ට ඇතිවෙන්න රේස් පදින්න පුළුවන් තාමත් ප්ලේ කරපු නොකර කෙනෙක් සිටිනවාන තාමත් ප්ලේ කරපු සිටිනවාන දැම්මාරම් ප්ලේ කරන්න 940 UGB එකෙන් සාමාන්‍ය ලෝ හයි එකට බැරිනු ලෝ වගේ දාගෙන ප්ලේ කරන්න පුළුවන් කිසිම කේස් එකක් නැහැ රන් එක 8GB වගේ තියෙනවා නම් 12GB තියෙනවා නම් ගොඩක් හොඳයි එහෙම වුණොත් අර ලැග් ගතියක් වෙන එකක් නැති වෙයි කියලා හිතනවා මම 940 2GB එකේ 16GB RAM එකෙන් තමයි ප්ලේ කළේ ඒ නිසා මට ගැටලුවක් වුණේ නැහැ මම හයි දාලා ප්ලේ කළා ඒත් රේස් එකනේ 3 අන්න ගිය පාර රේස් එක සෙකන්ඩ් ආපු ඩයල් එකේ ඉන්න සෙකන්ඩ් ආපු ඩයල් එක පාර්ශාව පතිත වෙනවා එම නිසා වාහනය ලෙස්සන බැවි වටපිටාවේ වැදින ඒවා වැඩි ගණන් ගන්න එපා ලෙස්සනවා පාර ටයර් එක ටිකක් ගෙවිලා තියෙන්නේ ටයර් ටික මාරු කරගන්න බැරුණා මට එක දිගට රේස් බලක් සමගින් පාර්ට් 3 එක සාර්ථකව නිම කරන්නයි මගේ බලාපොරොත්තුව බොයිස් පාර්ට් 2 එක පාර්ට් 1 එක බලපු නැති කෙනෙක් ඉන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා අනිවාර්යයෙන්ම බලලා පාර්ට් 3 එක බලන්න සෙට් වෙන්න අර මං කිව්වේ ලෙස්සනවා අය ආරතෙතයි ලෙස්සනවා එයාර ගෙවිලා අල්ලිත් මේ හල්ලි වා ගන්න ඕනේ මේ රේස් එක ෆස්ට් ප්ලේස් ම ගහගෙන සල්ලියක් කරවා ගන්න ඕනේ මොඩිෆිකේෂන් එක කරගන්න ටයර් එක මාරු කරගන්න එන්ජින් එකක් තියන්න ඕනේ ඔරිජිනල් පිටමයි තාම පදින්නේ තියන පොඩ්ඩක් අර දෙලවුණා ඒ හින්දා මම රිවයින් පාරක් දානවා වංගුව ගන්න පොඩ්ඩක් අවුලන්නේ ආයෙ පොඩ්ඩක් රිවයින් පාරක් දාමු ළඟ වැඩිද මන්දේ පොඩ්ඩක් රිවයින් කරු ඒතර මංගුව එන ස්පීඩ් එක ඇත පොඩ්ඩක් ගන්න අමාරුයි ගොයිස් කපලා කොල්ල නෑ මං කිව්වේ මේ විදියට ඔරිජිනල් පිටම තමයි ඔයාලට ගේම් ප්ලේ සෙට් එක මම ගේන්නේ අනවශ්‍ය දේවල් ටික තමයි මම එඩිට් එකේදී කපන්නේ අනිවාර්යෙන්
ඒකට ඒ ටයිම් එකේදී ඔයාලට පුළුවන් තව වැඩි රේස් එකක් වගේ බලා ගන්න. ඒ දැක්කම වංගුව ගත්තේ බබා වගේ ගන්න ඕනේ. අයියෙන් ගන්න බෑ බොයිස්. මේ හැන්ඩලින් පැත්තේම හදලා කරලා ගන්න ඕනේ. රියල් පිටේන වදින්නේ. දඩු යවුලන්නේ කෙනෙක් මාව පාස් කළා කිසි කේසයක් නැහැ මම එයාව අල්ලනවා 60යි ආයන්න දිනවා 140ක් නෝමල් ඔකේ එල්ලියකි සිවික් එකකින් වදින්නේ ගියර් 3යි කියලා දැන් ගියර් 4ක් දාලා දිනවා වදින්නම දැක්කද දවල් දේව හවස් වෙලාගේ වැද්දේ දැන් මේ ප්‍රෙස් එකේ ස්පින් එකට කිට් වෙනකොට රාත්‍රිය වෙනවා දැන් ඕගොල්ලන්ට මගේ වාහනේ පේන්නේ නැති වෙයි බ්ලැක් කලර් එකක් තියෙන හින්දා දැන් බෑග්ග්‍රවුන්ඩ් එකත් බ්ලැක් වෙලා තියෙන්නේ ලයිට් එකේ පොඩ්ඩක් මදි ඒක මේ ගේම් ඕගනයිසර් අවුල් පාර පොඩ්ඩක් ලයිට් එහෙම දාලා තියන්න ඕනේ අරවලයි ෆස්ට් ප්ලේස් එකක් එක්කනේ ගියර් 3යි ෆස්ට් ප්ලේස් විනාඩි 3යි තප්පර 2ක් ගිහින් තියෙනවා නෙක්ස්ට් ඊළඟ රේස් එක මොකද්ද පදින්නේ අදින්න මොකද්ද කියලා හිතා ගන්න බෑ ඒ තරමට රේස් තියෙනවා අර ඊමම රේස් එකක් දාගත්තා මයිල් දෙකක් දුර මයිල්ස් දෙකක් දුර තියෙනවා රේස් එක අපි යමු ඔෆ්රෝඩ් පාරක තමයි යන්න දෙන්නේ ඔෆ්රෝඩ් නම් පදින්න බෑ මේ වාහනේ හරි අමාරුයි ඔෆ්රෝඩ් පදින්න වොයිස් සිවික් නේ මේවා කෙලින්ම කාපට්ස් පාරවල තමයි යන්න හදන්නේ කාපට්ස් පාර ඇස්සලා වැඩිමට හරි අමාරුයි සුක්කාන මල්ලන් ඉන්න ඇස්සනවා වැඩි හොඳට හරි දැන් අපි ප්‍රධාන පාරකට තාම ඔයේ ඔන්න පාර ගියර් 3න් යනවා ඉතින් ට්‍රේනින් ගන්න පාර්ට් 4 එකේදී මොඩිෆිකේෂන් කරන්න ඕන මොනවාරි වෙහිකල්ස් තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න මම ඒවා මොඩිෆිකේෂන් කරලා ඒකෙන් ප්‍රයිස් සෙට් එකක් දෙනවා අනිවාර්යෙන්ම නැවත වතාවක් කියනවා සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් සිටිනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා එයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න පාර විශ්ුණා කතාව කයියෙන් කයියමට පාර විශ්ුණා බොයිස් නැවතත් හරෝගෙන අපි යමු මෙතන ට්‍රේස් එකක් තියෙනවා දබුඩ මම්මුලා ඒක නෙමෙයි හැය ආව Apex ලා තමයි රේස් එකට වදින්නේ Ryzen Apex අටවෙනි ස්ථානයේ පොසිෂන් එකට අප්‍රදාසයක් ගත වී තිබෙනවා 10ක් 11ක් 12ක් දැනට ඉවරයි හතවෙනි ස්ථානය ලබා ගන්නවා එකම අලංකාර ලෙස අනිත් එකට හේතු කරමින් ඊළඟ වංගුවත් ගත්තා ස්ලෝ wow ඒකත් තොණ්ඩ එක සීකේ අඳවන්න තියයි හරි බොයිස් එහෙනම් පාර්ට් 3 එකත් එක්ක සෙට්ලා හිටපු ඔක්කොටම thank you බොහොම ස්තුතියි පාර්ට් 4 එකත් එක්කත් සෙට් වෙන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න
බෙල් අයිකන් එක ක්ලික් කරලා නැත්නම් අනිවාර්යෙන්ම මේක බෙල් අයිකන් එකට පයින් පාරක් ගාගෙන යන්න. එතකොට මම දාන අලුත්ම ගේම් ප්ලේ ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් විදියට ළඟටම එනවා. මේකෙන් මට පොඩ්ඩක් ඩිස්කට් පොඩ්ඩක් අවුල්. තාම ඩිස්කවුන්ට් අම්මෝ එනම් පාර්ට් 3 එක මම මේ රේස් එකෙන් අවසන් කරනවා. එන එකතු වෙලා හිටපු ඔක්කොටම thank you. පාර්ට් 4 එකත් ඉක්මනටම ඔයාලට කියනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා මම මේ රේස් එකෙන් ගේම් ප්ලේ එක ඉවර කරනවා. තව සුපිරි වාහන සෙට් එකකින් මම ගේන්නම් ඊළඟ එපිසෝඩ් එකේ රේස් සෙට් එක. අංගෝ පොඩ්ඩක් එළවුණා. 85යි. 85යි. විනාඩි 2යි තප්පර 8ක් ගත වී තිබුණා. 125 ජර්පායි. අයිව එකේ දාලා පදින්න ඕනේ. මේකත් බලමු. හරි එහෙනම් මේකත් ෆස්ට් ප්ලේස් ගන්නවා. එකදලා හිටපු ඔක්කොටම thank you. what's up boys, thank you. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට giveaway එහෙම එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගේම් ප්ලේ 3 එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා ඔක්කොටම thank you. ජය වේවා.